අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රසම රස සොසේජස් ඩෙවල් එකක් කොහොමද ගෙදර තියෙන දේවල් වලින් ඉතා ඉක්මනින්ම හදාගන්න විදිහ තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් මේක ඔයාලට ඕනම කෑමක් එක්ක යූස් කරන්න පුළුවන්. විශේෂයෙන් මේක ඔයාලට බයිට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම රයිස් එකක් එක්ක යූස් කරන්න පුළුවන්. ඒ වගේම බත් එක්ක වුණත් මේක යූස් කරන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එක කියලා බලමු. මේක කොහොමද හදන්නේ, මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මේ විදිහට මම ඉස්සෙල්ලාම අරන් තිනවා සොසේජස්. ඉතින් පොඩියට කපාගෙන තිනවා, ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලටත් කැමති හැඩයකට මේක කපා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන අරන් තිනවා පැකට් දෙකක්. ඒ කියන්නේ එක පැකට් එක 6 ගානේ. මම මෙතන කරල් 12ක් තමයි මේ විදිහට කපාගෙන තියෙන්නේ. තව මට අවශ්‍ය වෙනවා තක්කාලි, මීලූණු, රම්පේ කරපිංචා, දෙහි, අමු මිරිස්, ඒ වගේම ගෝවා. ඉතින් ගෝවෙනුට ඔයාලට ගන්න පුළුවන් ලුණු කොළ, නැත්තම් ලීස්, නැත්තම් මාළු මිරිස්. තව මට අවශ්‍ය වෙනවා මිරිස් කුඩු, ඒ වගේම කෑලි මිරිස්, ඒ වගේම ගම් මිරිස් කුඩු. තව මට අවශ්‍ය වෙනවා පොඩියට කපාගත්ත සුදු ලුණු, ඒ වගේම තක්කාලි සෝස්, ඒ වගේම සීනි, ඒ වගේම ලුණු. ඉතින් මේ දේවල් තමයි මට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය දේවල් සහ ප්‍රමාණවල වීඩියෝ එක පල්ලෙහා දාලා ඇති. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. කෑලි වලට කපාගත් සොසේජස් ටික ඔයාලත් මේ විදිහට හොඳට ගැඹුරු තෙලේ බෙද ගන්න ඕන. රන්වන් පාට වෙනකල් මේ විදිහට ඔයාලත් හොඳට බෙද ගන්න, කාර කර ගන්න නැතුව. දැන් ඔයාලා මේ වගේ තාච්චියක් තියලා තාච්චිය රත් වෙනකොට තෙල් ටිකක් එකතු කරගෙන ඒකට අපි කපාගත්ත සුදු ලුණු ටික මේ වගේ එකතු කර ගන්නවා. සුදු ලුණු ටික රත් වීගෙන එනකොට කපාගත්ත රම්පේ කරපිංච ටික මේ වගේ එකතු කර ගන්නවා. ඒකටම මිරිස් කුඩු ටික එකතු කර ගන්නවා. ඒ වගේම කෑලි මිරිස් ටික, ගම් මිරිස් කුඩු ටිකත් එකතු කරගත්තා. දැන් මේ ටික හොඳට කවලම් කර ගන්නවා මේ වගේ. මේ වෙලාවේ ලිපේ ගින්දර ටිකක් අඩු කරගෙන දැන් මම මේකට තක්කාලි සෝස් ටික එකතු කරගන්නවා. තක්කාලි සෝස් ටිකත් පැහිගෙන එනකොට ඒ ටිකත් හොඳින් කවලම් කරගෙන ඒකට මම සීනි ටික මේ වගේ එකතු කරගන්නවා. ඒ වගේම රස අණු ලුණු එකතු කරගත්තා. මේ ටිකත් හොඳින් කවලම් කරගන්න ඕන. දැන් මේකට මම වතුර එකතු කරගන්නවා. මේ ටික හොඳින් කවලම් කරගන්නවා එකල්ලා. දැන් මම මේකට දෙහි ටිකක් එකතු කරගන්නවා. ඒකත් හොඳින් කවලම් කරගන්න ඕන මේ විදිහට. දැන් මේකට මම බෙදගත්ත සොසේජස් ටිකත් එකතු කරගත්තා මේ වගේ. ඒකටම අම්මිරිස් ටික, ඒ වගේම ලුණු, ඒ වගේම තක්කාලි ටික, ගෝවා ටිකත් මේ වගේ එකතු කරගන්නවා. ඉතින් මේ වෙලාවේ ඔයාලා ගින්දර පොඩ්ඩක් වැඩි කරලා මේ දේවල් හොඳට තැම්බෙනකල් හොඳට කවලම් කරගන්න ඕන. ඉතින් මේ වෙලාවේ පුළුවන් ඔයාලට රස අණුව ලුණු එහෙම නැවත එකතු කරගන්න. ඉතින් මේ තියෙන්නේ හැමදේම එකතු කරලා හදාගත්ත සොසේජස් ඩෙවල් එක. ඉතින් ඔයාලට පුළුවන් මේක හදලා රස බලන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් නැවත හමු වෙමු. ඔයාලට තෙරුවන් සරණයි.